ඇමරිකාව මෙතෙක් කල් හිතන් හිටියේ තමන් තමයි ලෝක පොලිස්කාරය කියලා රුසියාව ඉදිරියේ ජඩ බල්ලෙක් වෙලා ඉවරයි. ඇමරිකාව මේ වෙනකොට බොරදියේ මාළු බාන වෙලාවක් මේ වෙලාවේ පුටින් ආයිබෝවන් යුද්ධයට දැන් මාසයක් සම්පූර්ණ වෙන දවසේ හිතුවා මගේ කෙරේ විශ්වාසය තියපු අය වෙනුවෙන් මම මැද පෙරදිග යුද්ධය පිළිබඳව අලුත්ම තොරතුරු කීපයක් තමුන්නාන්සලා ඉදිරිපත් කරන්න ඕන කියලා. ඇයි මං එහෙම කියන්නේ? හරියටම ජ්‍යොතිෂය පැත්තෙන් ග්‍රහය දෙනෙක් එක පේලියට ඉඳගත්ත දවසේ තමයි ඊශ්‍රායලය පළමු ප්‍රහාරය මෙවර එල්ල කරේ ඉරානයට. සාමසාකච්ඡා යන අතරේ දෙවතාවක් ඊශ්‍රායලය ওই ජඩ වැඩේ කරලා තියෙනවා. එතකොට මෙතනදී මේ යුද්ධය නිසා මේ යුද්ධයට මුල පිරුවේ කවුද? ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියන තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් හම්බෙලා ගිහිල්ලා සාකච්ඡා කරලා ඌත් අන්දවල ඇවිල්ලා මේ වැඩේ පටන් ගත්තේ. හරිද? මේ වෙනකොට මේ යුද්ධේ කොච්චර මේ නීරසද කියලා හිතෙනවා. මේ වෙනකොට ඊශ්‍රායලයේ අගමැතිගේ මූණටම ඊශ්‍රායලයේ අගමැතිවරයා කියලා තියෙනවා තවදුරටත් මේ යුද්ධය පවත්වාගෙන යන්න නම් 12000ක් විතර සොල්දාදුවන් බඳව ගන්න වෙනවා කියලා. ඒ තරම් හානි වෙලා තියෙනවා ඊශ්‍රායලයට ඉරානය විසින් එල්ල කරපු ප්‍රබල මිසයිල් ප්‍රහාර නිසා. ඉතින් ඔහු කියනවා මේ විදියට යුද්ධේ තවදුරටත් ඇදගෙන යන්න බෑ කියලා බෙන්ජමින්ට හේතු ගන්නවා අලුතෙන් සොල්දාදුව මදවා ගන්නේ නැතුව. ඉතින් අපි දන්නවා මේ වෙනකොට ලෝකේ රටවල් ගණනාවකට තෙල් අර්බුදය නිසා ප්‍රශ්න රසක් උග්‍ර වෙලා තියෙනවා. මෙහෙම වුණාම මිනිස්සුන්ගේ තෙල් මිල වැඩි වෙනවා කියන්නේ ලෝකේ බඩු මිල වැඩි වෙනවා කියන එක. අද මේ යුද්ධ නිසා බලන්න ඕස්ට්‍රේලියාවට මේක බලපෑපු හැටි වෙනම දූපතක ඉන්න. මොකද තෙල් ප්‍රශ්න නිසා අද ඕස්ට්‍රේලියාවේ තෙල් පෝලිම් ගොඩ ගැහිලා ලෝකේ වැඩිම තෙල් පෝලිම් තියෙන රට බවට ඕස්ට්‍රේලියාව පත් වුණා. සෑම රටකටම මේ පිස්සා ඇමරිකන් පිස්සා ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු මේ යුද්ධ ප්‍රකාශය නිසා අද බලන්න ලෝකේ රටවල් අර්බුද රැසකට මුහුණ දෙනවා. ඉතින් මේ යුද්ධය නිසා මේ වෙනකොට ඉරානයේ හමුදාවේ 5000කට වැඩි පිරිසක් සෝල්ජර්ස්ලා හමුදා සොල්දාදුවන් මිය ගිහිල්ලා තියෙනවා. සාමාන්‍ය ජනතාව 2000ක් පමණ මිය ගිහිල්ලා කියලා ජාත්‍යන්තර මාධ්‍යෙන් අපිට අසන්නට ලැබෙනවා. මේ වෙනකොට ඊශ්‍රායලයේ නාස්තික බලාගාරයේ අසලට මිසයිල් ප්‍රහාර එල්ල වෙලා තියෙනවා ඉරානය විසින් එල්ල කරපු. එන්නම ඉරානයේ පවර්ෆුල් අද්දක මේ සතිය ගහන මිසයිල් වලින් නෙමෙයි ඊළඟ සතිය ගහන්නේ. විශේෂයෙන් ඉරානයේ සතු පොකුරු මිසයිල් වලින් බේරෙන්න බෑ ඊශ්‍රායලට. ඊශ්‍රායලට වෙච්ච හානිය ගොඩනැගිලි වෙච්ච හානිය ගණන් බලන්නවත් බෑ තාම. ඒ තරමට ඉරානය විසින් දිනපතාම වගේ ඊශ්‍රායලටත් මිසයිල් ප්‍රහාර එල්ල කරනවා. ඊශ්‍රායලේ ජනතාව ආරක්ෂා වෙන්නේ පොළොවට බංකර් නිසා. ඔය යුද්ධය වෙනකොටම එලාම් එක වදිනකොටම මිනිස්සු බංකර් ගත වෙනවා. ඉතින් හරියට කන්න බොන්නේ නැති තත්යකටපත් වෙලා තියෙනවා ඊශ්‍රායලේ මැසියෝ මේ වෙනකොට. දැන් ඊශ්‍රායලේ සෑහෙන පිරිසක් මේ වෙනකොට මැරිලා තියෙනවා. තුවාල ලැබලා තියෙනවා දහස් ගාණක්. දීපල රැසකට හානි වෙලා තියෙනවා. දැන් මේ ලෝකේ ප්‍රබලම රටවල් දෙකක් එක්ක තමයි මේ ඉරානයේ යුද්ධ කරන්නේ. ඇමරිකාව කියන්නේ ලෝකයේ බලවත්ම රාජ්‍යයක්. එතකොට ඇමරිකාවටත් දෙවෙනි නෑනේ ඊශ්‍රායල් රාජ්‍ය තාක්ෂණය නැති. ලෝකේ ප්‍රබලම ගුවන් හමුදාවක් තියෙන්නේ ඊශ්‍රායලයට. ඊශ්‍රායලය ඇත්තටම මේ යුද්ධදී තමන්ගේ ගුවන් හමුදාව කෙරේ තමයි වැඩි විශ්වාසය තියලා
ඊශ්‍රායලයේ මේ මරමස්ථානවලට ඉරානයේ මරමස්ථානවලට තනිකර ඇමරිකාවට වඩා ඊශ්‍රායලය විසින් තමයි මේ ඉරානයට ගොඩක් හානි පමුණවලා තියෙන්නේ. දැන් ඉරානයේ නාවික හමුදාපති ඝාතනය කරා. හමුදාපති එක්ක හිටපු අයතුල්ලා කොමෙනි ඝාතනය කරා. අයතුල්ලා කොමෙනි ඇමරිකාව මාධ්‍ය පුරා උන්ට පක්ෂග්‍රාහී මාධ්‍ය පුරා ලෝකෙට පෙන්නුවා අයතුල්ලා කොමෙනි කිලෝමීටර් 2ක් යට බංකරයක සැඟවෙලා ඉන්නවා කියලා. මේ ඔක්කොම බොරු වුණා. ඔහුගේ මරණයත් සමග ඔහු තමන්ගේ කාර්යාලයේ වැඩ කරමින් ඉඳෙද්දි තමයි හමුදාපතිත් එක්ක බිරිඳයි සියල්ල මිය ගියේ. දැන් අලුත් පුත්‍රයා මේනකොට රුසියාවේ ඉන්නවා. ඔහු කොහොම හරි ජීවිතේ බේරගත්ත. ඔහුටත් තුවාල ලැබුවා කියනවා. ඔහුටත් පෞද්ගලිකවම මේ රුසියාවේ ජනාධිපති පුටින්ගේ නිවසේ සත්කමකට භාජනය කරා කියලා මාධ්‍යෙන් අපි දැක්කා. මේ වෙනකොට යුද්ධයට යෙමනි හුතිගරුල්ලන් අවතීර්ණ වෙලා තියෙන උන් මිසයිල් ගණනාවක් ඊශ්‍රායලයට එල්ල කරා. ඒ වගේම දැන් අපි දැක්ක ඊයේ පෙරේදා ප්‍රබලම ප්‍රහාරය තමයි ඉරානය විසින් මැද පෙරදිගට එල්ල කරපු ප්‍රින්ස් සුල්තාන් කඳවුරට එල්ල කරපු මිසයිල් ප්‍රහාරයකින් ඇමරිකන් බටයෝ 100ක් විතර තුවාල ලැබුවා. 13 දෙනෙක් විතර මැරිලා කියලා කියන ඇමරිකාවේ මේ වෙනකොට 300ක් ඔක්කොම සොල්දාදුවෝ මේ යුද්ධයේ ඇමරිකාවේ තුවාල ලැබලා තියෙනවා. ඒ වගේම මේ ඇමරිකාව සතු ලොකුම යුද නෞකාව ජෙරල් ආට්ෆෝර්ඩ් නෞකාවට ඉරානයේ ප්‍රහාරයක් එල්ල කරා. ඒක අලුත් වැඩියාවකට අරන් ගියා කියලා ඇමරිකාව වාසිපත් දෙව්වත් ඇත්තටම මිසයිල් ප්‍රහාරයකට ලක් වෙච්ච බව සනාථ වෙනවා යුද්ධයට ආපු නැවක් ආපහු රිවර්ස් කරනකොට. ඒ වගේම ඉරානයේ මිසයිල් ප්‍රහාරවලට බයි අපි දැක්කා ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාව ඇමරිකාව රිවර්ස් කරපු හැටි. මේ යුද නැව් ඇත්තටම මැද පෙරදිගට ආවේ මොකටද කියලා අපිට හිතා ගන්න බෑ. මේ යුද නැව් ඇත්තටම යුද්ධයට ගියා කිව්වට මේ යුද නැව් මේ මිසයිල් ප්‍රහාරවලට ලක් වෙන නිසා ඔවුන් ඉරානයට මිසයිල් ප්‍රහාර එල්ල කරන්න බැරි දිහාවල තමයි මහමූදේ නැංගුරම් ලාලා තියෙන්නේ මේ වෙනකොට. එතකොට අපි නාස්තික අවි යුද්ධය බාඩ මේක තව දුරටපත් නොවුනට අපි දැක්කා ඊශ්‍රායලයේ නාස්තික බලාගාරයට මේ වෙනකොට බලාගාරය ආසන්න 99න් බේරුනේ බලාගාරයට ආසන්නවම මේ නාස්තික ප්‍රහාර මිසයිල් ප්‍රහාර එල්ල කරා. ඊළඟම අපි දැක්කා එංගලන්තයටත් ඉදිරියක් වෙන සයිප්‍රස් වල ඇමරිකන් කඳවුරකට කිලෝමීටර් 2000ක් දුර ඉදින්න පුළුවන් මිසයිල් ප්‍රහාර දෙකක් එල්ල කරා ඉරානයේ. එකක් උඩදිම විනාශ වුණා. අනිත් එක ඇමරිකන් කඳවුරේ හිටපු අය වෙනුවෙන් අය නිෂ්ක්‍රිය කරනවා අපි දුටුවා. මේ වෙනකොට ඉරානයේ එල්ල කරන මිසයිල් ප්‍රහාර ඊශ්‍රායලයේ අයන් ඩ්‍රෝන් පද්ධති වලින් විනාශ කරන්න බැරි නිෂ්ක්‍රිය කරන්න බැරි මට්ටමක් මේ වෙනකොට උදා වෙලා තියෙන. එහෙම කරන්න පුළුවන් නම් ඔච්චර මේ ඉරානයේ කරන්නේ මිසයිල් ගහන එක විතරයි ඩ්‍රෝන යවන එකයි. ඉතින් මෙච්චර හානියක් දැක්කද තමුන්නාන්සල ජාත්‍යන්තර මාධ්‍යයෙන් ඊශ්‍රායලයේ බිල්ඩින් වලට වෙච්ච විනාශේ සුළුපටු නෑනේ. මේ වෙනකොට 1000කට යා තුවාල ලැබලා තියෙනවා ඊශ්‍රායල් වැසියෝ. ඉතින් මේ පොළොවට බංකර් වලට ගියේ නැත්තම් කොතෙක්ද කියලා කියා නිම කරන්න බෑ මැරිච්ච සංඛ්‍යාව. මේ ඉරානයේ කියන්නේ මේ යුද්ධයට නවකයෝ ආධුනිකයෝ නෙමෙයි. ඉරානයේ යුද්ධයේ සමයේ ඉඳලා තියෙන අත්දැකීම් රැසක් අපේ හමුදාවට වගේ 83 ඉඳලා අත්දැකීම් තියෙනවා ඉරාන හමුදාවට. ඊළඟට ඉරානයේ හමුදාව ජාත්‍යන්තර මාධ්‍යයට පෙන්නපු මේ මිසයිල් ගබඩාවල් දැකලා ඇමරිකාව ඩොනල්ඩ් ට්‍රම්ප් බය වෙලා වෙවුලලා ඉන්නේ. දැන් තනියම යා සටන් විරාම ගහනවා. යුද්ධය නතර කරා කියනවා. ඉරානය කියනවා නෑ අපි එක සාකච්ඡා කරේ නෑ කියන අර ඉම්රාන් ඛාන්
කාන් පන්නන්න පාකිස්තානය අගමැතිතුරෙන් නිරපන්න ඇමරිකාව සල්ලි පොම්බ කරා දැන් ඉන්න අගමැතිවරට පාකිස්තානේ. ඔහු තමයි රූකඩයක් කරගෙන දැන් සාමසාකච්ඡා ඌවරා කරනවා කියලා මේ වෙනකොට ජාත්‍යන්තර මාධ්‍ය පළ වෙන්නේ. ඒක තනි මුලාවක් බොරුවක්. මොකද්ද ඉරානයේ හමුදාපති කියන්නේ? නව හමුදාපති. යුද්ධ නතර වෙන්න ඉරානයට වෙච්ච සියලු වන්දි ගෙවන්න ඕනේ යුද්ධය නතර කරනවා නම් ඊශ්‍රායලය සහ ඇමරිකාව කියලා උනියෝ කරලා තියෙන නැතුව මේ යුද්ධේ නතර කරන්නේ නැහැ කියලා තියෙන හොඳ සෙල්ලම් එළිවෙන ජාමට කියලා කතාවක් තියෙනවා අපේ ජනවාරියේ වගේ. දැන් එන්න දැන් ඔය ඇමරිකන් ගැති ලංකාවේ YouTube මාධ්‍යකාරයෝ ඔය පීපල්ස් ටීවී වගේ ඒවා මොනවද කිව්වේ? දැන් එච්චර මිසයිල් ගහන්නේ නැහැ. දැන් මිසයිල් ඉවරයි එක මත ප්‍රකාශ කරා ඇමරිකන් NGO කාර්යයක් වෙච්ච පීපල්ස් ටීවී කාර්යය. අද මොකද්ද තත්ත්වය මේ වෙනකොට මොනතරම් මැද මේ ප්‍රබල රටවල් දෙකක් එක්ක ඉරානයේ යුද්ධ වදින විතරක් නෙවෙයි මුළු මැද පෙරදිග සියලු ඇමරිකන් කඳවුරු වලට ප්‍රහාර එල්ල කරලා තියෙනවා මේ වෙනකොට. තාම කුවේට් වලට තෙල් ගබඩාවට වැදිච්ච මිසයිල් එකේ ගින්දර තාම කුවේට් රාජ්‍යයට නිවා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මේක තමයි මේ ලෝකේ 17 වෙනි විශාල රාජ්‍ය එක්ක තමයි මේ යුද්ධ කරන්න ගියේ. මේ ට්‍රම්ප් හිතන්නේ නැති අර වෙනිසුලේ මදුරුවත් තරංගුවට ගත්තා වගේ හරිම ටොයිස් වැඩක් කියලා ඉරාන එක්ක යුද්ධ කරන එක. මිනිහ මොනවද යුද්ධ කරන දන්නේ? දැන් එතකොට මේ මාරියෝ රූබියෝ ආරක්ෂක ලේකම් ඇමරිකාවේ මොකද්ද කියන්නේ? ගොඩබිම් ආක්‍රමණයක් කරන්න නේද? ගොඩබිම් ආක්‍රමණයක් කරොත් වෙන්නේ මොකද්ද කියලා තමුන්නාන්සේලා දන්න වියට්නාමයෙන් කාපු පරිප්පුව තමයි වෙන්නේ. වියට්නාමයේ යුද්ධ කරන්න ගිහලා අවුරුදු 20ක් ඇමරිකන් කාරයෝ ලක්ෂයකට ආඝාතනය කරා වියට්නාමයේ ගරිල්ලෝ විසින්. ඉතින් ඒ තත්ත්වයට තමයිපත් වෙන්නේ එහෙම ගියොත්. දැන් මෙතන භයානකම ප්‍රකාශ කරලා තියෙන්නේ මේ වෙනකොට ඊශ්‍රායල අගමැතිවරයාට ඒ රටේ හමුදාපතිර 12 බඳවගත්තේ නැතුනොත් මේ යුද්ධය තව දුරටත් ගෙනියන්න බෑ කියලා දැන් ඊශ්‍රායල හමුදාව අතර දැන් කැරල්ලක් ඇති වෙන මට්ටමකටපත් වෙලා කියන එක තමයි ඔහු නොකියව කිව්වේ. මොකද තමන්ගේ ජීවිත නිකන් බිල්ලට දෙන්න වෙලා තියෙනවා. තව බොඩි 10ක් 12ක් ඇමරිකාවට ගේනකොට ප්ලේන් වලින් ලෑන්ඩ් කරනකොට ඇමරිකන් ජනතාව උද්ඝෝෂණය කරනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිස්සු වැටිලා heart attack එක ඇති වෙලා වුන් මැරෙනවා කියන එක මං කියලා තියෙනවනේ. heart attack එකකින් මැරෙන්න ළඟයි දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්. දැන් මුළු ලෝකෙම සාප කරනවා ඩොනල්ඩ් ට්‍රම්ප් කියන මිනිහට. ඌ මේ කරපු අනවශ්‍ය යුද්ධයක් නිසා වෙච්ච දේ. සදාම් හුසේන් බල්ලෙක් වගේ නස්ත්‍රිකවි තියනවා කියලා මරලා දැම්මා. එතකොට ගනර් ගඩාපි මරලා දැම්ම බල්ලෙක් වගේ. ඇමරිකාවට මොකද්ද තියෙන අයිතිය සදාම් හුසේන් එල්ලලා මරන්න? ඉරානෙට උතුරු කොරියාවට හදන්න පුළුවන් නම් නස්ත්‍රිකාවි ඇයි ඉරානෙට හදන්න බැරි? ඇමරිකාවට හොඳ නම් ඇයි අනිත් රටවලට හදන්න බැරි? මේක පුදුම නීතියක්. ඇමරිකාව මෙතෙක් කල් හිතන් හිටියේ තමන් තමයි ලෝක පොලිස් කාර්යය කියලා. රුසියාව ඉදිරියේ ජඩ බල්ලෙක් වෙලා ඉවරයි. ඇමරිකාව මේ වෙනකොට බොරදියේ මාළු බාන වෙලාවක් මේ වෙලාවේ පුටින්ගේම ගැහුවා ලස්සනට. දැන් පුටින්ගේ තෙල් වලට ගෑස් වලට ලෝකේ මේ යුද්ධය නිසා වැඩි ඉල්ලුම ඇවිල්ලා තියෙනවා. එහෙනම් රුසියාව තමයි මොලේ පාවිච්චි කරලා පුටින් දැන් කියන්නේ මොකද්ද? අවුරුදු 150 ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක් හදනවා කියලා. ලෝකේ පස්වෙනි හමුදාවේ ඉන්නේ ඉරානයේ සතුව කියන එක ඇමරිකාවට අමතක වුණා. වෙනිසුලාවේ මදුරුවෙක් අල්ලන් ගියා වගේ හිතුවා ඉරානේ මට්ටු කරන්න පුළුවන් කියලා. මේ වෙනකොට බිලියන ගණනාවක් මේ යුද්ධයට වැය කරලා තියෙනවා ඇමරිකාව හැමදාම බංකොලොත් වෙනකොට ඩොලරය අවප්‍රමාණය වෙනකොට උන් කරන්නේ කොහේ හරි රටක් සූරන් කන්න කොහේ හරි ගරිල්ල ටිකට යුද ටිකක් දීලා මේ පෝම් කරන එක. ඒකෙන් තමයි මුන් හැමදාම ජීවත් උනේ. රුසියාව එහෙම ජීවත් උනේ නෑ. රුසියාව කවදාවත් එහෙම රටවල් වලට කරලා නෑ. රුසියාව හැමදාම කරේ රටවල් දුප්පත් රටවල සමාජ ආදී රටවල් වලට උදව් උපකාර කරන එක මුදලින් සෑම අතින්ම. මේ වෙනකොට අපි දන්නවා
මේ රුසියාවයි යුක්‍රේනයේ යුද්ධයට 28000 උතුරු කොරියාවේ සොල්දාදුව දීලා තියෙනවා. කිම් මුන් සොන් දීලා තියෙන උතුරු කොරියාවේ ජනාධිපතිවරයා පුටින්ට. බලන්නේ මිත්‍රත්වය චීන උතුරු කොරියා රුසියන් මිත්‍රත්වය මත තමයි ලෝකේ ඊළඟ තීන්දුව ගැනීම ආරම්භ වෙන්නේ. ලෝකෙට මොකද්ද වෙන්නේ කියන එක ඒ තුන්දෙනා අතරේ තමයි තියෙන්නේ. ඊළඟ නාස්තික යුද්ධේ කවුද පරදින්නේ කවුද දිනන්නේ කියන ලෝකේ රටවල් කඳවුරු දෙකකට බෙදලා මේ යුද්ධේ නාස්තික යුද්ධයක් බවටපත් වෙනවා කියලා මම කියලා තියෙනවා. අප්‍රේල් මාසේ වෙනකොට මට hina වෙච්ච උන් හිටියා ඉරානයේ ගෙම් බඩු හම්බ වෙනවා කිව්වම මැද පෙරදිකටයි ඉස්රායලට ඇමරිකාට දැන් උනේ නැද්ද ජනතාව අඩුවෙන් මැරුණට දේපල වලට බිල්ඩින් වලට මොනතරම් හානියක් වෙලා තියෙනවද? ප්ලේන් කීයක් මේ වෙනකොට බිම හෙලලා තියෙනවද? ප්ලේන් 13ක් මේ වෙනකොට බිම හෙලලා තියෙනවා. ඉරානය ඇමරිකාව කියන්නේ මොකද්ද? අත්තරදීකමින් තමන්ගේම කඳ උරෙන් එල්ල වුණා ඒ වගේ බොරු කියලා ඇඟ බේර ගන්න හදනවා. නමුත් එහෙම නේ උනේ. සත්‍ය කතාව ඒකනේ. ඉතින් මේ වෙනකොට දැන් සල්ලි දීලා බිලියන ගණන් සල්ලි දීලා ඇමරිකාව හමුදාව ආරක්ෂාවට තියාගත්ත මැද පෙරදිග පාලකයන්ට දැන් ඇමරිකන් හමුදාව කරේ කලකිරීමක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ විදියට හැමදාම ලෝකේ යන්න බෑනේ. ඉතින් මේක කෙලවර වෙන්න ඕන මොකක් හරි විදියකින්. ඉතින් මේක ඇවිල්ලා ලෝක විනාශය නෙවෙයි මේක තුන්වෙනි ලෝක යුද්ධේ. මේක 2029 වෙනකොට ත්‍රිව වෙනවා. මේ මැද පෙරදිග යුද්ධ නිසා යුක්‍රේන රුසියා යුද්ධේ ගැන ජාත්‍යන්තර මාධ්‍ය දැන් වැඩි ප්‍රචාරය වෙන්නේ නැහැ. ඉතින් මේකත් යනවා. ඉතින් මෙතනින් මේකට තව රටවල් සම්බන්ධ වෙලා මේක තුන්වෙනි ලෝක යුද්ධය බවට පත් වෙනවා කියන එක කාටවත් වළක්වන්න බෑ කියලා මම අද දවසේ කියනවා. එතකොට මේ යුද්ධයට විරුද්ධව ඇමරිකාවේ මේ ප්‍රධාන යුද නිලධාරියෙක් ඉල්ලලා අස්සුණා. එතකොට දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා යුද ලේකම් තමයිලු මේක මට කරන්න කිව්වේ යුද්ධ ප්‍රකාශ කරන්න කිව්වේ. නොඑක් වැඩිවන කියන්න පටන් අරන් තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්. ඉතින් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන මිනිස්සයා අන්තිමටම ලෝක ජනතාවගේ සාපේ මැද්දේ heart attack එකකින් මියනවා කියලා අවසන් කරනවා තමුන්නාන්සලට.